දැව සහ දැව ආලේපන එක කටයුතු කරන ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි අද මේ කෙටි වීඩියෝ එක කරන්නේ. ඕගොල්ලන් බොහෝ දෙනෙක් මුහුණ දීලා ඇති. දැන් අපි තේ එක්ක මැහෝගනි වගේ ලී වලට ලයිට් කලර් එකක් එහෙම නැත්නම් සුදු පාට මේ වගේ පාටක් ආලේප කරාට පස්සේ සමහරවිට දවසක් දෙකක් නැත්නම් මාසයක් වගේ ගත වෙනකොට මේ ආලේපනේ ඩිස්කලර් වෙනවා. සමහරලාට පැල්ලම් වගේ මතුවෙනවා. අර අපි ඒ කලර් එක පේන් කරපු එක සම්පූර්ණයෙන්ම ඩිස්කලර් වෙලා තැන් තැන් වල පැච් මතුවෙලා වගේ වෙන තත්ත්වයන් ඕගොල්ලන් දැකලා තියෙයි. ඇයි මේක මෙහෙම වෙන්නේ? මේක වෙන්න හේතුව තමයි මේ දැව වර්ග සමහර දැව වර්ගවල තියෙන මේ එක්ස්ට්‍රැක්ට්ස් අපි ටැනින් කියලා කියනවා. මේ වගේ ටැනින් අපි අර පේන්ට් එක කරාට පස්සේ උඩට මතුවෙලා එනවා. එතකොට තමයි අර පේන්ට් එකත් එක්ක ප්‍රතික්‍රියා කිරීම හින්දා මේකේ එක පැචස් වගේ ඩිස්කලර් වෙන ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඉතින් මේක සමහර වෙලාවට ගොඩක් දේවල් ඔයගොල්ලන් කරලා ඇති. හැබැයි මොන දේ කරත් මේක නවත්ත ගන්න එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒක මාත් එක්ක මම හිතන්නේ මේ දැව ආලේපන සහ දැව ශේෂ්ත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් මාත් එක්ක එකඟ වෙනවා ඇති ඒ සම්බන්ධයෙන්. ඉතින් මේකට මොකද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් විසඳුම? ඉතින් මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් විසඳුම තමයි මේ ටැනින් එළියට එන එක නවත්තන්න පුළුවන් ටැනින් බ්ලොකර් එකක්. එහෙම නැත්නම් ටැනින් බැරිය එකක්. අපි සමහරලාට සමහරු රෙසින් බැරිය කියලා කියනවා මේ සම්බන්ධයෙන්. ඉතින් මේ හරි ටැනින් බ්ලොකර් එකක් පාවිච්චි කරන එක තමයි මේකට තියෙන එකම විසඳුම. ඉතින් ගොඩක් දෙනෙක් අපෙන් කාලයක් තිස්සේ ඉල්ලනවා. මොකද වයිට් වොෂ් වගේ ෆිනිෂස් කරනකොට නැත්නම් අපි අර යුරෝපියන් දොර ජනෙල් වගේ සුදු පාට වගේ පාටක් ආලේප කරනකොට මේ ටැනින් බ්ලොකර් එකක් මොකද්ද තියෙන්නේ? ඒකට තියෙන විසඳුම මොකද්ද කියලා බොහෝ දෙනෙක් අපෙන් අහනවා. ඉතින් ඒකට විසඳුමක් දැන් අපි අරගෙන ආවිල්ලා තියෙනවා. Bondex Base Sealer කියන මේ අපේ සීල එක මේක ටැනින් බ්ලොකර් එකක් විදිහට වැඩ කරනවා. ඕගොල්ලන්ට මේ 99%ක්ම මේ ප්‍රශ්නේ මේකෙන් විසඳ ගන්න පුළුවන්. 100%ක් කියලා මම කියන්නේ නැත්තේ. මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය දන්නවා ඒකේ තරම්ම අමාරු ප්‍රශ්නයක් අපි මුහුණ දෙන. ඉතින් ඊළඟට කියන්න ඕනේ මේ ටැනින් බ්ලොකර් එකක් පාවිච්චි කරන හරි විදිය මොකද? සමහරු කියනවා මේ අපි ටැනින් බ්ලොකර් එකක් පාවිච්චි කරා නමුත් මේක ආයිත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ වගේ. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට කරන වැරද්දක් මේ ටැනින් බ්ලොකර් එකක් අපි සාමාන්‍ය සීලර් එකක් වගේ ආලේප කරලා මේක සෑහන් කරනවා. එතකොට නැවතත් අර ටැනින් එකට එළියට එන්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් ඒක නිසා අපි ෆිනිෂ් එක ගන්න සෑන්ඩින් කරන්නත් ඕනේ. හැබැයි මේ ටැනින් බ්ලොකර් එක අපි හරි පරිස්සමට තමයි සෑන් කරලා ෆිනිෂස් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි බොහෝ දෙනෙක් කරන වැරද්ද. ඉතින් Bondex Base Sealer එක ගත්තාම ඒ විදිහට අර ලේසියෙන් කැපෙන්නේ නැහැ. ඇත්තටම ගොඩක් අය දැනට භාවිතා කරපු අය දන්නවා මේක හරි අමාරුයි සෑන් කරන්න. ඉතින් ඒක නිසාම මේ අර කෝටින් එක සම්පූර්ණයෙන් ඒක සෑන් වෙලා ඉවත් වීමේ අවදානම ටිකක් අඩුයි අනිත් ඒවාට වැඩිය. ඉතින් ඒකත් එක්ක ඕගොල්ලන්ට ඉස්සරහට ඒ වගේ වයිට් එහෙම නැත්නම් වයිට් වොෂ් එකක් වෙනත් ලයිට් කලර්ස් වගේ යන අවස්ථාවක් තියෙනවා නම් මේ දැවවලට ටැනින් බ්ලොකර් එකක් විදිහට මේ Bondex Base Sealer එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් විස්තර ඕන නම් ඔයගොල්ලන් දන්නවා අපේ නම්බර්ස්, ඔයගොල්ලන් දන්නවා අපේ වෙබ්සයිට් එක. අපිට කතා කරන්න අපි ඕන්ලයින් ලෑස්ති ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ඔයගොල්ලන්ට ලබා දෙන්න.